නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝකප්ප කෝටි හිපියප්ප මෙය්‍යං කාලං කරුන්තෝ අති දුක්කරානි කේධං ගතෝ ලෝකහිතාය නාතෝ නමෝ මහා කාරුණිකස්ස තස්ස තරසන්නයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි විදර්ශනා භාවනා දේශනා මාලාවේ 79 වන දේශනාව අපි කතා කරමින් ඉන්නේ පටිච්චසමුප්පාද පාළියේ මුල් අංග දෙක අවිජ්ජාපච්චය සංඛාරා කියන කොටස. එතකොට අවිද්‍යාව කියන එක අවිද්‍යාවේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨානයන් සම්මෝ විනෝදනීය විභංග අට කතාවේදී දක්වනවා අඥාන ලක්ෂණ අවිච්ඡා. අවිද්‍යාවේ ලක්ෂණය තමයි නොදැනීම. නොදැනීම තමයි අවිද්‍යාවේ ලක්ෂණය. සම්මෝහ රසය කියන්නේ කෘත්‍ය. අවිද්‍යාවේ කෘත්‍ය තමයි මුලා කිරීම. දැන් අවිද්‍යාව කියන එක දක්වනවානේ දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදායාති අඥාන, අයං උච්චති අවිච්ඡා. එතකොට දුක කියන්නේ පංචස්කන්ධය. පංච උපාදානස්කන්ධය තමයි දුක. එතන මේ පංච උපාදානස්කන්ධයේ ඒ අයුරින් ඒ දුක් වශයෙන් ඒ අයුරින් දැකීම වළක්වනවා අවිද්‍යාව. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ සැබෑ ස්වરૂපය වූ දුක ප්‍රකට කරගන්න දෙන්නේ මුලා කරනවා වළක්වනවා අවිද්‍යාව. ඒ අවිද්‍යාවෙන් මුහා කරන නිසා තමයි වළක්වන නිසා තමයි අහුරන නිසා තමයි පංච උපාදානස්කන්ධය යථා ස්වરૂපයෙන් ඒ දුක වශයෙන් ප්‍රකට නොවි සැප වශයෙන් ප්‍රකට වෙන්නේ. ඒක අවිද්‍යාවේ කෘත්‍ය සම්මෝහ රස මුලා කිරීම. දැන් ඊට පස්සේ දුක්ඛ සමුදය අඥාන. අවිද්‍යාව කියන්නේ දැන් දුක්කට හේතු වුණු තණ්හාව දුකට හේතු වුණු දෙයක් විදිහට පෙන්වන්නේ නැතුව සැපට හේතු වුණු දෙයක් විදිහට පෙන්වනවා මේ අවිද්‍යාවෙන්. ඒ සැබෑ ස්වરૂපේ මෝහ කරනවා. ඊළඟ දුක්ඛ නිරෝධය අඥාන. නිවන සැපයක් විදිහට පෙන්වන්නේ නැහැ. නිවන සැපයක් විදිහට පෙන්වන්නේ නැහැ. ඒ සැපයක් විදිහට දකින්න තියෙන අවස්ථාව වළක්වනවා. අවිද්‍යාව, මෝහය. ඊළඟ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල එය දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල විදිහට පෙන්වන්නේ නැහැ. ඒක ඒ පෙනීමේ දර්ශනේ වළක්වනවා. ඒ විදිහට සූත්‍රාන්ත පරයයන් අවිද්‍යාව දක්වනවා දුක්ඛ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධය අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා අඥාන කියලා. අභිධර්ම පිටකයට ආපුවාම අභිධර්ම පිටකේ නික්ෂේප කාණ්ඩයේදී ඊට අමතරව තව දක්වනවා පුබ්බන්තේ අඥානං, අපරන්තේ අඥානං, පුබ්බන්ත අපරන්තේ අඥානං, ඉදප්පච්චේතා පටිච්ච සම්පන්නේසු ධම්මේසු අඥානං කියලා අවිද්‍යාව. දැන් එතන පුබ්බන්තේ අඥානං කියනකොට පෙර සංස්කාර, අතීත සංස්කාර. ඒ අතීත සංස්කාර ඉක්ුත්ව ගිය සංස්කාරවල ස්වභාවය ඒ සංස්කාරවල යථා ස්වභාවය දකින්න තියෙන අවස්ථාවත් වළක්වනවා මොහේ. ඊළඟට අපරන්තේ අඥානං අනාගත උපදින්න තියෙන ඉදිරියේදී උපදින්න තියෙන අනන්තර භවවල උපදින්න තියෙන සංස්කාරවල ස්වභාවය. ඒ සංස්කාරයන්ගේ යථා ස්වභාවයද දකින්න ඉඩ දෙන්නේ නැහැ. වළක්වනවා මොහේ. ඊළඟට පුබ්බන්ත අපරන්තේ
අඥාන. ඉක්ුත්ව ගිය සංස්කාර, මෙතුවක් හට නොගත් සංස්කාර කියන ඒ දෙපසම සංස්කාරයන්ගේ යථා ස්වභාවය දකින්න තියෙන අවකාශය වළක්වනවා මෝහය. ඊළඟ ඉදප්පච්චේතා පටිච්ච සම්පන්නේසු ධම්මේසු අඥාන. මේ ප්‍රතිත්‍ය සම්පාද ධර්මයේ හේතු ධර්මයන්ගෙන් ප්‍රත්‍ය ධර්මයන්ගෙන් ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් උපදින මේ වැඩපිළිවෙල ඒ අයුරින් දකින්නට ඉඩ නොතබා වළක්වනවා. ආවරණය කරනවා. අවිද්‍යාව. එතකොට මේ එකයි අවිද්‍යාව දක්වන්නේ දුක්ඛ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදය අඥානං. ඊළඟට නික්ෂේප කාණ්ඩේ දක්වන විදිහට ඒ කොටස් ටිකක් ගත්තොත් පුබ්බන්ති අඥානං, අපරන්ති අඥානං, පුබ්බන්ත අපරන්ති අඥානං, ඉදප්පච්චේතා පටිසම්පන්නේසු ධම්මේසු අඥානං විදිහට දක්වන්නේ අවිද්‍යාව. එතකොට අවිද්‍යාවේ සම්මෝහ රස. අවිද්‍යාවේ රසය කියන්නේ කෘත්‍යය තමයි මුලා කිරීමේ මුලා කිරීම. අඥාන ලක්ෂණ අවිජ්ජා, අවිද්‍යාවේ ලක්ෂණය නොදැනීම, සම්මෝහ රස මුලා කිරීම තමයි අවිද්‍යාවේ කෘත්‍යය. අවිද්‍යාවේ කෘත්‍යය. ඊළඟට ඡාදන පච්චුපට්ඨාන. වැටෙන ආකාරය, අවිද්‍යාව වැටෙන ආකාරය තමයි ඡාදන වසන ස්වභාවයේ තියෙන්නේ. වැසීම. දැන් රසයේදී දැක්වා මුලා කිරීම කියලා. ඒ කියන්නේ සත්වයාට මේ පංචස්කන්ධය දුකක් විදිහට නොපෙන්වා සැපක් විදිහට පෙන්නලා දෙනවා අවිද්‍යාව විසින්. ළඟට වැටෙන ආකාරය දක්වනවා ඡාදන පච්චුපට්ඨාන වැසීම. යථාර්ථය වහන්නේ අවිද්‍යාවෙන්. ඒකට අපිට දැන් අනාදිමත් සංසාරේ ආරම්භක කෙලවරක් පණවන්න බැරි සංසාරේ ඉපදෙමින් මැරෙමින් ඉන්න මේ සංසාරේ අපිට මේ යථාර්ථය චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය දකින්න ඉඩකඩ දුන්නේ අවකාශය දුන්නේ වැළැක්වුවා අවිද්‍යාව. එතන මෙච්චර සංසාරේ මෙතුවක් සංසාරේ මේසා දීර්ඝ ගමනක් එද්දී අපිට කොතරම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්මුඛ වෙන්න ඇද්ද? කොතරම් බුද්ධ ශාසන සම්මුඛ වෙන්න ඇද්ද? භාග්‍යවතුන් වහන්සේලා ධර්මාන කාලේ අපි කොතරම් සුගතියේ ඉපදෙන්න ඇද්ද? ඒ හැම අවස්ථාවකම අපිට මේ ආර්ය සත්‍ය ප්‍රතිවේධ කරන්න ඇත්ත ඇති සැටියෙන් දකින්න තියෙන අවකාශය වැසුවා අවිද්‍යාව. බරපතල ධර්මයක්. බරපතල අකුසල ධර්මයක්. අවිද්‍යාව කියන්නේ. ධර්ම වශයෙන් මෝහය. එතකොට ඡාදන පච්චුපට්ඨාන. වැසීම තමයි වැටෙන ආකාරය. ඊළඟට ආසව පදට්ටාන. සම්මෝ විනෝදනීය විභංග අට කතාව මේ අවිද්‍යාවට ආසන්න කාරණේ විදිහට දක්වනවා ආශ්‍රව. ආසව පදට්ටාන. ආශ්‍රව තමයි ආසන්න කාරණේ කියලා. දැන් තව තැනක දැක්වෙනවා දැන් අයනිසෝ මනසිකාරය. මේවා ඉතින් ධර්ම වශයෙන් එක සමාන්තරව යන දේවල් අයනිසෝ මනසිකාරය නිසා තමයි ආශ්‍රව හටගන්නේ. එතකොට දැන් ජාතිපච්චය ජරා මරණ. ජරා මරණ ලැබෙනකොට ජරා මරණ නිසා ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස ලැබෙනවනේ. එතකොට ඒ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස ලැබෙනකොට සත්‍යය ඒවා දකින්නේ ඒ අයනිසෝ මනසිකාරයෙන් ගැනීම මත තමයි ඒ අයනිසෝ මනසිකාරයේ ප්‍රත්‍ය වෙලා අවිද්‍යාව හටගන්නේ. අවිද්‍යාවට අයනිසෝ මනසිකාරයේ ප්‍රත්‍ය වෙනවා කියලා දක්වන්නේ. දැන් මෙතන සම්මෝ විනෝදිනියේ ආසෝ පදට්ටාන කියලා දක්වලා තියෙනවා. අවිද්‍යාවට ආසන්න කාරණේ ආශ්‍රව කියලා. ඒතර ඒකේ දෝෂයක් නැහැ. එහෙම කියන්න පුළුවන් ආශ්‍රව කියන්නත් පුළුවන් අයනිසෝ මනසිකාරය කියන්නත් පුළුවන්. ඒ අයනිසෝ මනසිකාරය නිසා තමයි ආශ්‍රව හටගන්නේ. ඉතින් සමානව යන ධර්මතා. ඉතින් මේ විදිහට දක්වනවා අවිද්‍යාවේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන.
අඥාන ලක්ෂණ අවිජ්ජා නොදැනීම තමයි ලක්ෂණය අවිද්‍යාවේ සම්මෝහ රසා මුලා කිරීම තමයි කෘත්‍ය. අවිද්‍යාවේ කෘත්‍ය වැඩේ තමයි මුලා කරන එක. ඉතින් අපි සංසාරේ මෙතුවක් සංසාරේ මුලා වෙලාම තමයි ආවේ. මුලා මේ තරම් ඒසා බල සම්පන්නයි අවිද්‍යාව. කොයිම ජීවිතයකදීවත් අපිට යථාර්ථය දකින්න ඉඩ දුන්නේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඉඩ නොදී දිගින් දිගටම මුලාව තුලම අරගෙන ආවා අවිද්‍යාව. ඊට චාදන පච්චුපට්ඨාන වැසීම තමයි වැටෙන ආකාරය අවිද්‍යාවේ ආසව පදට්ඨාන ආශ්‍රව තමයි අවිද්‍යාවට ආසන්න කාරණේ වෙන්නේ. හොඳයි. සම්මා සම්බුදු සරණයි.